ආයිබෝන් කියලා පිළිගන්නවා Galaxy YT YouTube channel එකට. අද වීඩියෝ එක අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ PC එකට එහෙමත් නැත්නම් ඔයාලගේ lap එකට drivers කොහොමද install කරගන්නේ කියලා. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මුලින්ම ඔයාලා browser එක open කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ගිහින් මෙතන search කරන්න ඕනේ 3DP chip කියලා. ඊට පස්සේ මේ එන site එක open කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ site එකට යන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙන මේ download the latest version කියන එක click කරන්න ඕන. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් software එක download වෙනවා. හරි. දැන් download වෙලා ඉවරයි. අපි යන් software එක open කරගන්න. මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේක උඩින්ම බලා ගන්න පුළුවන් software එකේ CPU කියලා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් motherboard කියලා. ඊට පස්සේ ඔයාලගේ PC එකේ එහෙම නැත්නම් ඔයාලගේ laptop එකේ VGA එකක් තියෙනවා නම් මෙතන VGA card කියලා පෙන්නනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන yellow color රවුමක් ඇතුලේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ PC එකේ මේ drivers එක එක්ක පරණයි නැත්නම් මේක install කරලා නැහැ. අපි මේක අලුත්ම drivers එක ගන්න මේ හරියටම මේ name එක උඩ click කරන්න. එතකොට ඔයාලට ඒකට අදාළ site එකට යනවා. එතකොට ඔයාලගේ browser එකේ මේ software එකට අදාළ link එක open වෙනවා. එතකොට මේ උඩින්ම තියෙන link එක උඩ click කරන්න. එතකොට ඔයාලට පේනවා ඔයාලගේ drivers එක download වෙනවා. මේ drivers එක download වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා බලන්න install කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ drivers එක install වෙනවාද කියලා බලන්න පුළුවන්. ඔයාලා this PC එකට යන්න. this PC එක right click කරලා ඔයාලට පුළුවන් manage යන්න. ඊට පස්සේ එතන තියෙනවා device manage කියලා. ඒක උඩ click කරන්න. එතකොට ඔයාලට ඔයාලගේ PC එකේ install වෙලා නැති install වෙලා තියෙන drivers ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට දාපු drivers එකත් ඔයාලට install වෙලාද කියලා බලා ගන්න පුළුවන්. හරි. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපිට කතා කරන්න ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලා යාළුවන්ටත් බලන්න.